ඔන්න අද මම ඔයගලන්ට අරගෙන ආවා රසම රස වැලි තලප එකක් හරිම ඉක්මනින් හරිම ලේසියෙන් හදාගන්න විදිහේ වීඩියෝ එකක්. ඔන්න වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා පුංචි ආරාධනාවක් කරනවා. හරි එහෙනම් ලොකු කතා නැතුව බලමුද අපි මේ වැලි තලප එක හදාගන්නේ කොහොමද කියලා. ඔන්න අවශ්‍ය දේවල් ටික මම description box එකේ දාලා තියෙනවා. ඔයගලන්ට එතනින් බලා ගන්න පුළුවන්. ඔන්න ඔයගලන්ගේ අවශ්‍යතාවය අනුව මේ ප්‍රමාණ අඩු වැඩි කරලා ඔයගලන්ට හදා ගන්න පුළුවන්. හරි එහෙනම් මම මේ විදිහට පොල් බෑවට ලුණු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේකට ඔයගොල්ලෝ රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ වගේ වතුර ටිකක් එකතු කරලා පොල් ටිකත් එක්ක කලවම් කරලා හාල් පිටි ටික එකතු කරලා පිට්ටු ටික මල් කරගන්නවා මේ විදිහට. ඔන්න ඊට පස්සේ මල් කරගත්ත පිට්ටු ටික මම මේ වගේ ටී කප් වල දාගෙන ස්ටීම් කරගන්නවා. මෙන්න මේ විදිහට මම ටී කප් වල පිට්ටු ටික ස්ටීම් කරගත්තා. ඔන්න දැන් මගේ පිට්ටු එක හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම ඔන්න වැලි තලප එක හදන්න පටන් ගන්නවා. ඉස්සලා මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි දෙකක් විතර දාගන්න ඕනේ. මේ සීනි ටික අපි ලස්සන පාටකට හදා ගන්න ඕනේ. මේ සීනි ටික මම දාගත්තේ මගේ පිට්ටු එකට ලස්සන පාටක් ගන්න ඕන හින්දා මේ විදිහට සීනි ටික හොඳට පාට වීගෙන ඉද්දි මේකට මං නටන වතුර අඬු කෝප්පයක් එකතු කරගන්නවා. වතුර ටික එකතු කරගෙන මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ කිතුල් පැන් ටික එකතු කරගන්නවා. කිතුල් පැන් ටිකත් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්නවා. ඔයගොල්ලෝ මතක තියාගන්න මේ වෙලාවේදී හොඳට තලාගත්ත එනසල් ඇට දෙකක් මේකට එකතු කරගන්න. ඔන්න ඉතින් මම අවශ්‍ය ප්‍රමාණයට පැණි එකතු කරගෙන මේ පැණි ටික රත් කරගන්නවා. ඔයගොල්ලෝ මතක තියාගන්න පැණි එක නූල් ඇදෙන පදමට නම් රත් කරන්න එපා. ඇඟිලි දෙකට ටිකක් අරගෙන බැලුවාම ඇලෙන ගතියක් තියෙනවා නම් ඔන්න පැණි එකේ පදම හරි. ඔන්න ඔය විදිහට පැණි එක හදාගෙන මම අර මල් කරගත්ත තඹගත්ත පිට්ටු ටික මේ විදිහට පැණි එකට එකතු කරගන්නවා. පැණි එකට එකතු කරගෙන මේ විදිහට පිට්ටු ටික හොඳට කලවම් කරගන්නවා. ඔන්න ඔතනදී ඔයගලන්ට පදම වැරදි කියලා හිතෙනවා නම් පැණි ටිකක් අයින් කරගෙන පිට්ටු එකතු කරගන්න. ඔන්න ඔය විදිහට මම පිට්ටු ටික එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේ විදිහට පිට්ටු ටික කලවම් කරගන්නවා. මේ වෙලාවේදී ඔයගොල්ලෝ ලිප ඕෆ් කරන්න එපා. ලිපේ ගින්දර අඩු ගින්දරේ මද ගින්දරේ තියාගෙන මේ විදිහට පිට්ටු ටික හොඳට කලවම් කරගන්න. පිට්ටු ලොකු බෝල කැට තියෙනවා නම් ඔයගලන්ට මෙහෙම හැන්දෙන් එක පොඩි කරගන්නත් පුළුවන්. හරි ඉතින් ඔයගලන්ට මේ පිට්ටු එක මේ විදිහට දාලා ඔයගලේ රස අනුව ලුණු එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්න මම තව කිතුල් පැන් ටිකක් එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගන්නවා. මේ වැලි තලප එක නම් හරීම රසට තිබ්බා. මොකද මම මේක හදද්දි එකතු කරගත්තේ හොඳම කිතුල් පැන් නිසා. ඔන්න දැන් මම මගේ වැලි තලප එක හදාගෙන ඉවරයි. අද මම මෙන්න මේ වගේ ට්‍රේ එකක තමයි මේක තුනී කරගන්නේ. මේ ට්‍රේ එකේ මේක තුනී කරගන්න හේතුව තමයි හරිම ඉක්මනින් මට මේක තුනී කරගන්න පුළුවන්. ඒ වගේම කෑලි කපා ගන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ ක්‍රමේ අත්හදා බලන්නකෝ. මම මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකට හදාගත්ත ඔන්න වැලි තලප ටික මේ විදිහට එකතු කරගන්නවා. ඔයගොල්ලෝ මේ ට්‍රේ එකේ මොනවත් ගා ගන්න යන්න ඕනේ නැහැ. මේ පිට්ටු එක වැලි තලප එක හොඳට ට්‍රේ එකේ තුනී කරගත්තට පස්සේ මේක අපිට අනිත් අත හරවලා ලස්සන කෑලි කපා ගන්න පුළුවන්. දැන් මම වැලි තලප ඔක්කොම ටික මේ විදිහට ට්‍රේ එකට එකතු කරගෙන හොඳට මේක ට්‍රේ
ට්‍රේ එකේ පැදලි කරගන්නවා මේ විදිහට. ඔයගලන්ට මේක පැතලි මතු පිටක් උඩ දාලා ලස්සනට තුනී කරලා හදා ගන්නත් පුළුවන්. ඒ වුණාට මේ ක්‍රමය හරිම ලේසි. මේ ක්‍රමය පොඩ්ඩක් අත්හදා බලන්න. හරි මම දැන් මගේ වැලි තලප එක තුනී කරගෙන ඉවරයි. මම මේක පුංචි පිහියක් අරගෙන මේ විදිහට වටේට පොඩ්ඩක් බුරුල් කරගෙන ඉන්නවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ට්‍රේ එක අනිත් පැත්ත හරවනවා. ඔන්න ඔය විදිහට ලස්සනට අපේ වැලි තලප එක කොටු හැඩයට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ වැලි තලප එක ලස්සන කෑලි වලට මේ විදිහට කපා ගන්නවා. මං පිට්ටු එක හදද්දී ඉස්සලාම හාල් පිටි ටික බැදගත්තා. ඒ නිසා පිට්ටු එක ගොඩක් මල් වගේ මෘදු ගතියට තිබ්බා. ඒ නිසා අපේ වැලි තලප එකත් හොඳම රසට තියෙනවා. ඔයගොල්ලොත් මතක් කරලා පිට්ටු එක හදද්දී ඉස්සලාම ගන්න හාල් පිටි ටික පොඩ්ඩක් ඇතිලි එක දාලා බෙද ගන්න. ඔන්න අපි පිට්ටු එක දැන් හදලා ඉවරයි. මම මේ විදිහට පිට්ටු කෑලි උඩින් රසම රස කිතුල් පැන් ටිකකුත් එකතු කරගත්තා. ඔන්න බලන්නකෝ අපේ පිට්ටු එක කොච්චර හොඳට සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවද කියලා. සතියක් විතර කාලයක් ඔයගලන්ට මේ පිට්ටු එක තියාගෙන කන්න පුළුවන්. මේක හරිම රසයි. ඔන්න යාළුවනේ එහෙනම් ඔයගොල්ලොත් හදලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියන්න නම් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ රසම රස වීඩියෝ එකක් අරන් ඔයගොල්ලෝ හම්බෙන්න එන්නම්. හැමෝම මතක් කරලා මගේ channel එක නම් subscribe කරන්න අමතක කරන්න එපා. channel එක subscribe කරොත් මේ වගේ රසම රස වීඩියෝ එකක් ගෙනාපු ගමන් ඔයගලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මතක් කරලා මගේ channel එක subscribe කරගෙන යන්න.